කාරණයක් කතා කරන්න. දැන් මේ NPP ආණ්ඩුව පත් වෙලා දැන් අවුරුද්දකට ආසන්න කාලයක්. මේ කාලය තුල සෑහෙන විපක්ෂයේ සහ විපක්ෂයේ අපි කියන යම්කිසි දක්ෂිණාංශික විපක්ෂයේ කණ්ඩායම් වගේම වාමාංශික විපක්ෂයේ කණ්ඩායම් try කරනවා මේ ආණ්ඩුව පෙරලන්න. මේ ආණ්ඩුව වට්ට. මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් ඒ සඳහා දැන් අපි දන්නවා ඒ සඳහා දක්ෂිණාංශික පක්ෂ කියන පරාත් කලින් බලයේ හිටපු දක්ෂිණාංශික පක්ෂ විශාල උත්සාහයක් දරනවා. ඒගොල්ලෝ දැන් එකතු වෙලා තමයි මේ සටනට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලොන් කොන්දේසි විරහිත ඕනම කෙනෙක් මේ ආණ්ඩුව අනුර කුමාරව පරද්දීම සඳහා ඕනම කෙනෙක් එක්ක එකතු වෙනවා කියන කතාව තමයි කියන්නේ. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙනම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ එකකුත් විශාල උත්සාහයක් දරනවා මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ. මේක වාමාංශික ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා මේ ආණ්ඩුව තියාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා. ඉතින් ඇත්තටම මේක පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. මගේ අදහස තමයි දැන් NPP ආණ්ඩුව කලින් ජනතා විමුක්ති පෙරමුණ තමයි රූපාන්තරණය වුණේ NPP විදියට. ඒගොල්ලෝ විශාල බලයක් ගොඩනැගුවා ජාතික ජනබලවේගයේ ලෙස. හැබැයි දැන් අපි දන්නවා ඔය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කැඩෙන්න ඉස්සෙල්ලා පාවින්දලම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වාමාංශික දේශපාලනයක් නියෝජනය කරපු මාක්ස් ලෙනින්වාදය ප්‍රමුඛ කරේ මාක්ස් ලෙනින්වාදී මතවාදය ප්‍රමුඛ කරගෙන කටයුතු කරපු දේශපාලන පක්ෂයක්. එතකොට මේ පස්සේ මේක මතභේද අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් කණ්ඩායමක් වෙනුණා. ඒක වෙන කතාවක්. නමුත් ඒ තත්වයන් තුළ ජනතා විමුක්ති පෙරමුණ රූපාන්තරණය වෙනකොට ජාතික ජනබලවේගයේ විදිහට අර ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු වාමාංශික මතවාදය සහ වාමාංශික ක්‍රියාකාරකම් අපෝසි කරලා ජාතික ජනබලවේගයේ විදිහටපත් උන්නේ. ඒ ගති ලක්ෂණ එක්ක තමයි ජාතික ජනබලවේගයේ පත් වෙන්නේ. ඒ නිසාම ඒ වාමාංශික ගුණය කියන එක ජනතා විමුක්ති පෙරමුණ මේ NPP එක තුලත් පවත්වගෙන යනවා. ඒ නිසා අර තවත් වාමාංශික දේශපාලන පක්ෂයකට ප්‍රබලව මේ ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජනබලවේගයට විරුද්ධව ප්‍රබල නැගිටීමට අදාළ පදනම හොස් වෙලා තියෙනවා. මොකද දැන් දේශපාලන බලවේගයකට උඩට මතුවෙන්න නම් ඒ සඳහා වූ පදනමක් තියෙනවා. ඒ සඳහා වූ සමාජාතික ක්‍රියාවලිය ඇතුලේ පදනමක් තියෙනවා. ඒ පදනම හොස් වෙලා තියෙනවා. ඒ නිසා තාම මේ වෙනකොට වමේ නියෝජනය වමේ අධිපතිත්වය නැත්නම් වමේ බලය පවත්වගෙන යන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඒ නිසා වමේ වෙනත් දේශපාලන පක්ෂයකට තාම ඉඩක් නැහැ. ඒතකොට දැන් එක පැත්තකින් කියමු දැන් දක්ෂිණාංශික කණ්ඩායම එකතු වෙලා try කරනවා මේ ආණ්ඩුව පරාජයටපත් කරන්න. ඒක පුළුවන්ද කියන එක ඊළඟ කාරණා. මොකද ඒගොල්ලෝ නම් කියන්නේ පුළුවන්. කලින් ඒගොල්ලෝ කිව්වා මාස 6න් වැටෙනවා, අගෝස්තු වල වැටෙනවා, දෙසැම්බර් වල වැටෙනවා කියනවා. එහෙම වැටෙන කතා කිව්වා. දැන් ඒගොල්ලෝ කියනවා අපි එකතු වෙලා මේ ආණ්ඩුව කොහොම හරි පරාජයටපත් කරනවා කියලා. ඇත්තටම මේක පුළුවන්. ඒ සඳහා විවේචන ගණනාවක් ගේනවා. ආණ්ඩුව පරාජයටපත් කිරීමට විවේචන ගණනාවක් ගේනවා. මේ විවේචන දේශපාලනික විවේචන නෙවෙයි වුණා පොඩි ඔය මේ කාලේ පාන් කතාව දුන්නේ ඊට පස්සේ ඔය වත්කම් බරකම් ප්‍රකාශන ආරාධී ඒවා ඒ වගේ බොත්තන් වල ප්‍රශ්න ඔය වගේ ප්‍රශ්නනේ තියෙන්නේ. හැබැයි මේ විවේචන වලින් ඒගොල්ලෝ සමාජ මතයක් වෙනස් කරන්න උත්සාහ දරනවා. ඒක නෙමෙයි මූලික කාරණා. ඒගොල්ලොන්ට මේ රටේ ජනතාවට පෙන්වන්න පුළුවන් වුණාද ඒගොල්ලෝ ඇත්තටම ලිබරල් ආර්ථික මොඩල් එක පාවිච්චි ගියේ. ඒ ලිබරල් ආර්ථික මොඩල් එක තුල ඒගොල්ලෝ සාර්ථකයි කියලා පෙන්වන්න පුළුවන් වුණා. අවසානයේ ජනතාව බැහැලා අරගලයක් කරලා එළවන
එළවන තත්ත්වයටම ආවා. එළවන තත්ත්වය තුළ නැවත රනිල් බලයටපත් වුණාට ඒ ජනතා අරගලයේ අපේක්ෂාව රනිල් බලයට කියන එක නෙමෙයි. රනිල් බලයටපත් උනේ අරගොල්ලොන්ගෙන්ම යම් උපක්‍රමයක් විදියට. ඒකද ජනතා කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලෝ පරාජයටපත් කරලා මේ 3% වෙච්ච මේ NPP ආණ්ඩුව බලයට ගේන්නේ. එතකොට ඒගොල්ලෝගේ මූලික කාරණේ තමයි ඒගොල්ලෝ මේ ආර්ථික මොඩල් එක ඇතුලේ සහ ඒගොල්ලෝ නඩත්තු කරන ඒගොල්ලොන්ගේ කැමැත්ත තියෙන ආර්ථික මොඩල් එක ඇතුලේ අසාර්ථක. ඒ නිසා උන්ට පරාජයටපත් වෙන්න සිද්ධ වුණා. දැන් ඒ වෙනුවට රූපාන්තරණය වුණේ. ඒ වෙනුවට බලයට ආවේ NPP ආණ්ඩුව. දැන් මේගොල්ලෝ ජනාධිපතිවරයා ඇතුළු NPP ආණ්ඩුව අර ඒගොල්ලන්ට නොහැකි වුණු ආර්ථිකයේ පරාජිත වෙච්ච අංග සම්පූර්ණ කරමින් ඒ කියන්නේ ඒ ආර්ථික මොඩල් එකට පැනලා ඒ ආර්ථික මොඩල් එක ඇතුලේ මේගොල්ලෝ සාර්ථකත්වයක් පෙන්වමින් තියෙනවා. දැන් විවිධ ආර්ථික ශේෂ්ත්‍රය ගත්තත්, නීති ශේෂ්ත්‍රය ගත්තත්, ඊට පස්සේ ආලස දූෂණය වගේ ගත්තත්, ඊට පස්සේ පාතාලේ වගේ දේවල් මර්ධනය කිරීම ගත්තත් මේ හැම ශේෂ්ත්‍රයක්ම ඊට පස්සේ පාඩු ලබන රාජ්‍ය ආයතනවල ගත්තත්, ඊට පස්සේ දැන් අපනයන ආදායම, ඊට පස්සේ සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ මේ හැම එකකින්ම මේ ආර්ථික මොඩල් එක කළමනාකරණය කිරීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා කියලා ඔවුන් පෙන්වමින් ඉන්නවා. එතකොට ඒ හැකියාව ජනතාවට පේනවා, ජනතාව ඒක විශ්වාස කරමින් ඉන්නවා. වගේම ජනතාවට තේරෙන දෙයක් තමයි ඇත්තටම අර ඇත්ත උරුමයේ තියෙන මේ ආර්ථික මොඩල් එක සඳහා ඇත්ත උරුමයේ තියෙන කණ්ඩායමට වඩා මේ කණ්ඩායම සාර්ථකයි. ඒ නිසාම මේ පරාජිත දේශපාලන පක්ෂවලට නැවත බලයට එන්න තියෙන පදනම අහෝසි වෙලා තියෙනවා. අහෝසි වෙමින් යනවා. මෙන්න මේ පදනම අහෝසි වෙන තත්ත්වයක් තුළ නැවත උන්ට මේ NPP ආණ්ඩුව පරාජයටපත් කළ බලයට එන්න පුළුවන්. ඔය කාරණේ අපි සාකච්ඡා කරන්න ඕනේ. විසාරද වෙන පැතිවලට යොමු කරමින් වෙන විවේචන ගේනවා වෙනුවට ඒ තත්ත්වය තේරුම් අරගෙනද විපක්ෂයේ කටයුතු කරන්න. ඒක අපි සාකච්ඡාවට ගන්නවා.